යාළුවනේ ඉතින් ඕගොල්ලෝ සියලු දෙනාම සාදරයෙන් ආදරයෙන් ගෞරවයෙන් භක්තියෙන් යුතුව පිළිගන්නවා මිස්ටර් විශ්ව channel එකට. ඉතින් අපි මේ channel එකේ දාන පළවෙනි වීඩියෝ එක කට්ටිය like කරන්න sub කරන්න. ඉතින් අනිවාර්යෙන් මේකේ ඉදිරියටත් වීඩියෝ දානවා. අනිවාර්යෙන් දානවා. ඉතින් අනිවාර්යෙන් sub කරලා තියාගනින්. එහෙනම් අපි යම් වීඩියෝ එකට. මූ තමා අර අවලෝකිතේශ්වර කියන අවකය. හරිද? ඌ තමා. හරිද? ඔන්න බලාගන්න ඌ කියන කතා ටික හොඳට අහගෙන ඉන්නමයි පුතාලා. හරිද? හොඳට අහගෙන ඉන්න. අහගෙන ඉවර වෙලා ඉවරලා ඕනේ දෙයක් කියන්න. හරි? අහගෙන ඉඳපල්ලා. මාලිගාවිල කැලණියෙන් පටන් ගත්තේ මාලිගාවිල කැලණිය කිරිවෙහෙර රුවන්වැලිසෑය දළදා මාලිගාව ශ්‍රීපාද ස්ථානයේ දක්වාම සරජන ධාතුන්ටම අපි ගියා. උන්වහන්සේ එතකොට ජීවමානව ලංකාවට වැඩමලා හිටියේ නේ ප්‍රතිමාවක් තිබුණේ සංචාරක ප්‍රතිමාව නාථ ප්‍රතිමාව. ඈ මොකක්? සංචාරක ප්‍රතිමාවලු මෛත්‍රී බෝසතාණන්. හරි. එහෙම කරන්න එපා යකෝ. මූ වගේ එකෙක් මෛත්‍රී බෝසතාණන් වහන්සේට සමාන කරලා පව් පුරවා ගන්න එපා. හොඳේ? නෑනේ. මේ අපලෝකිතේශ්වර උන්වහන්සේනේ සමා වෙන්න. වරදක් කළේ. අහමු. මෛත්‍රී බෝසතාණන් වහන්සේගේ ප්‍රතිමාව සංචාරක ප්‍රතිමාව අපි අරගෙන ඒ හැම ස්ථානයකටම අපි අරගෙන ගියා ප්‍රතිමාව. අරගෙන ගිහිල්ලා ශ්‍රීපාද ස්ථානයේ මුදුනේ ප්‍රතිමාව තැන්පත් කරා. කියන්නේ 2019 මට බලය පිටලා තිබුණා. එන්න විදියක් නැහැ. ඉතින් මිනිස්සු අමාරු වෙටෙන්නත් එපා. මොකක්? චිකේ වැඩක් නෑනේ ඔයි තමසේ. මිනිස්සු අමාරුවේ වැටෙන්න කලින් බේර ගන්න ඕනේ. හරිද? මිනිස්සු අමාරුවේ වැටුණාට පස්සේ එන්න එපා. කැතයි නේද සහෝදරයා? නෑ සහෝදරකම් ඕනේ නෑ. කැතයිනේ අංකල්. හරිද? මේ අංකල් කියන්න වටින්නෙත් නෑ. ඉතින් කැතයිනේ කමන්නේ මේ. හිතන්න අපි ඊටටියක් බලමු. පැටන බලස්සේ අමාරු වෙන්නේ යන්න බෑ නේ. ඒ වෙලාවෙත් මම 15 වෙලා අවසන් වෙනවා. ඒ කියන්නේ මට ලංකාවට එන්න විදියක් නැහැ. 2017 ඊයසින් 15 වෙලා අවසන් වෙනවා. දැනට සිද්ධ වේගන යන්නේ ඒක වෙන ලෝකෙ පුරාම. ලංකාවේ ඒ තරම්ම දරුණු වෙලා නැති වෙනවා. මම ආවේ ගාසා තීරයේ ආසන්නයේ. ඔයගොල්ලෝ ගාසා තීරය ගැන අහනොත් ඊජිප්තුවේ ගාසා තීරයේ ආසන්නයේ ඉඳලා තමයි ඒක දරා ගන්න බැරි නිසා මම මේ රටට ආවේ. එතන කිසිම රටකින් බාරගන්නේ නැති 22 ලක්ෂයක ජනතාවක් ඉන්න මේ වෙනකොට 20000ක් විතර මං හිතුවා මරලා අවසන්. 20000ක් විතර මරලා. ඒ කට්ටිය ඊජිප්තුවෙන් මේ අහන හොඳට. තමුසේ ආවි ඊජිප්තුවෙන් වෙන්න පුළුවන්. හරිද? ඊජිප්තුවේ ගාසා තීරයේද මොන තීරයේද කියන්න මම ඒක දන්නේ නැහැ. කොහෙන් හරි ආවා. හරි. කොහෙන් ආවත් පහළ වෙන්න විදියක් තිබෙන්නේ නැහැ. ඔබතුමා ආවේ ඊජිප්තුවේ ගෙදරක බල්ලෝ නාවලා බල්ලන්ට කන්න බොන්න දීලා එහෙමයි කියලා තමයි ආරංචියක් තියෙන්නේ. ඉතින් අනේ මන්ද ඉතින් ඔය ගෑනු නාන තැන් වල කියන කතාවද කියන්න. අනේ මන්ද බයින්නත් එපා ඉතින්. පවුනේ. නේද? පවුනේ. සමා වෙන්න. හොඳේ? සමා වෙන්න මේ. අපි ඉතුරු ටිකත් බලලම ඉමු. ගන්නෙත් නැහැ. ලෙබනනෙන් බාරගන්නෙත් නැහැ. කිසිම රටකින් බාරගන්නේ නැහැ. මරණයක එතන යුද්ධයක් නේ තියෙන්නේ නේ. එතන මේ කිසිම රටකින් බාරගන්න නැති කට්ටිය ඉන්නවලු. ඉතින් මේ අවලෝකිතේශ්වර කියන්නේ බෝධිසත්වයන් වහන්සේ නමන්නේ. ඇයි එතුමට බැරි ඒ ටික බාර ගන්න ඔක්කොම? මහා බල සම්පන්න කෙනෙක් නේ. ඇයි ඒ බලෙන් කරන්න බැරි? අනේ මන්ද ඉතින්. උඹලා මේ මම වගේ කතා කරලා පව් පුරවන්න එපා හොඳේ. මේ ඒක මන්නේ කරන්නේ. උඹලා එහෙම කරන්න එපා. සමා වෙන්න. ඊටර ටිකක් බලමු. එතන තමයි මේ ධර්මයේ පෙරලෙන්නේ, යුග පෙරලෙන්නේ. එතන පෙරලෙන තැනක් වෙනවා. දැන් මම හිටියේ එතන. බැලන්ස් කර ගැනීමට හැකියාව තියෙන අදින් පස්සේ මොනව වෙයිද කියලා මම දන්නේ නැති වෙන ඒ පැත්ත. මම කොහොමනොත් ලංකාවට ආයුතු වෙන මේ පණිවිඩ ධර්මයේ පෙරලෙන්නේ. කොයි පැත්තට පෙරලෙනවද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඕකේ. බලමු ඊට ටික. පිටේ බොහොම ඉක්මනට ගාසා තීරයට පිටක් කිරීමට ලෝකේ තියෙන ප්‍රශ්න විසඳීමට මොනවද මේ කියන්නේ? මේක කලින් කරගන්න හැකියාව තියෙනවා නේද? එතන මේ 20000 ගණන් මැරුණා කියන්නේ. අදින් පස්සේ නම් 20000 ගණන් නෙමෙයි ලක්ෂෙම එක සැරේට හබක් කාලයයි. ඕන් ඈ. ඒ ටික බලා ගන්න. දැන් පස්සේ ඉතින් ඉවරයි ඉතින්.
සත වර්ෂයේ ලෝක යුද්ධ ඇවිල්ලා තියෙනවා. ඒ වායේදී ඇති මොනවද එයාව මානසික රෝහලකට අරන් යන්න. හරිද? උඹලත් මේක දිහා බලානින් නැතුව channel එක sub කරලා like එකක් දාපන්. හරිද? නැත්තම් මම මේ වීඩියෝ කරේ තේරුම් ගන්න නැහැ නේ. දැන් එහෙම කරලා ඉවර වෙලා ඵලයක්. හරිද? කාලයක් නිවෙන්න එපා. වීඩියෝ එක බලුවා නම් ඵලයක්. හරිද? කමෙන්ට් එකක් දාහන් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාහන්. මෙයාව මානසික රෝහලකට ඉතින් අරන් යන්න අනිවාර්යෙන්. වැඩක් නැහැ ඉතින් කියලා රෝහලකට අරන් යන්න පින් සිද්ධ වෙනවා.